ඔන්න අද අපි යන්න හදන්නේ හරිත කන්ද. දැන් අපි ඉන්නේ බලංගොඩ බොගවන්තලාව යන පාරේ. දැන් අපි view point එක නැවතුණා බලංගොඩ. බලන්න කොහොමද වටේ view එක කියලා. මාරම ලස්සනක් තියෙන්නේ. climate එක සැරින් සැරේ වෙනස් වෙනවා මෙහි. ඔන්න දැන් අපි මෙතන පොඩ්ඩක් නැවතුණා බලංගොඩ view point එකේ. හරිත කන්දට යන ගමන් මග දැන් කිලෝමීටර් 120ක් 130ක් විතර අපි දැන් එක දිගට ආවා. පොඩ්ඩක් මෙතන නැවතුණා. තව අපිට යන්න තියෙනවා කිලෝමීටර් 50 ගානකට යන්න තියෙනවා. අද නම් ටිකක් වැස්ස අඩුයි. අද මාත් එක්ක ඇවිල්ලා ඉන්නවා අවිෂ්ක ඉන්නවාද? අද අවිෂ්ක ඉන්නවත් එක මේ ගමනට. අපි අද දැන් අපි කෙලින්ම යන්න ඕන ආගරපතන පොලිසියට ගිහිල්ලා පර්මිෂන් එක අරන් හරිත කන්දට යන්න තියෙන්නේ. හරිත කන්ද අපි අද කැම්ප් කළා. අපි හෙට හරිත කන්ද හයික් එක කළා. අපි හෙට ඊට පස්සේ අපි වැලිවංගුවට යනවා කැම්ප් කරන්න. යකාගේ පඩිපෙළ ඕටන් තැන්න ඔහිය පාරවල් මැදින්. අපි ඊට පස්සේ කළුපහන නන්පේරිය කොහොම අපේ දවස් 3ක ගමනක් අපි යන්නේ. අපි බලමු කොහොමද කියලා ඉස්සරහට ගිහිල්ලා. අද ඉතින් මේකෙන් තමයි ආවේ. මේක තමයි අපේ ගමන් සහායක අද. බොගවන්තලාව ටවුන් එකට යන මේ පාරෙන්ද? තව කිලෝමීටර් කීයක් විතර තියෙනවද? කිලෝමීටර් තමයි විනාඩි 5. පොඩි දුරයි තියෙන්නේ නේ? පොඩි දුරයි. හරි තෑන්ක් යූ කියන්න. අපිට මේ පල්ලෙහායෙන් පේන්නේ බොගවන්තලාව වතු ජනතාව ජීවත් වෙන ගම්මානේ. බලන්න මේ අය කොහොමද ජීවත් වෙන්නේ කියලා. අපි දැන් ආවා ආගරපතන පොලිස් ස්ටේෂන් එකට. අපි පර්මිෂන් එක අරගෙන දැන් අපි යන්න හදන්නේ NLDB එකට. මේකේ තියෙන විදියට පිනේ දාලා අපේ නම් දෙක දාලා පිනේ දාලා අඳුරපත් අංකය දාලා අපේ පොලිස් ප්‍රදේශයේ දුරකථන අංකය අපේ විස්තර ටික පුරවලා අපි පොලිසියෙන් මේක අවසරය අරගෙන තමයි අපි NLDB එකට යන්න ඕන. NLDB එකෙනුත් අවසර අරගෙන තමයි අපිට හරිත කන්දට ඇතුල් වෙන්න දෙන්නේ. මේක තියෙන විදියට කඳවුරු භූමිය හැර ගොවිපළ තෘණ භූමිය සත්ත්ව පාලන එකක ඒවට හානි කරන්න බෑ. ගැවසෙන්න බෑ. සතුන් දඩයම් කරන්න බෑ. සතුන්ට හිරි කර ගන්න බෑ. කඳවුරු භූමියාවට අතු කපන්න බෑ ගස්වල. ඊට පස්සේ කඳවුරු භූමියේ කඳවුරු බැදීම වෙන් කර ඇති ස්ථානවල විතරයි කඳවුරු බඳින්න පුළුවන්. රක්ෂිත වන අන්තරවලට ඇතුල් වෙන්න බෑ. තහනම් ගිනි තැබීම් කටයුතු සිදු කරන්න බෑ. ගිනි ගොඩවල් ගහන්න ඒව තහනම්. කඳවුරු භූමියට ඇතුල් වීමට පෙර ගොවිපළට පිවිසීමෙන් ප්‍රවේශ පත්‍රයක් එතනින් පුරවලා අවසර ලබා ගන්න ඕනේ. NLDB එකනොත් අවසර ගන්න ඕන කියලා තමයි මේක තියෙන්නේ. අපි බලමු දැන් NLDB එකට ගිහිල්ලා ඉස්සරහට කොහොමද කියලා තත්ත්වය. අපි දැන් ආගරවතන පොලිසියට ගිහිල්ලා එතන ඉඳන් කිලෝමීටර් දැන් අපි පර්මිෂන් එක ගත්තා. අපිට තව කිලෝමීටර් 17ක් යන්න තියෙනවා. අපිට තව බඩු වගේක් ගන්න තියෙනවා. මම බඩු ටිකයි ගෙන ආවේ. අපිට දැන් රෑ කෑම් කරන්න උදේ රෑ කෑම දෙකටම. අපි බලමු දැන් කඩේකට ගිහිල්ලා බඩු ටික අරගමු ඉස්සෙල්ලා.
මෙතන තියෙන්නේ NLDB එක බොගවන්තලාව ගොවිපළ NLDB එක ගොවිපළ මෙතනින් තමයි අපි ගෙනාවු පොලිසියෙන් ගත්ත පර්මිෂන් එක දීලා මෙතන කවුන්ටරෙන් අපි ඒක සහය කරගෙන අපි ඇතුළට ටිකට් අරගෙන යන්න ඕන මෙතනින්. අපි බලමු කොහොමද ඉස්සරහට ගිහිල්ලා මෙතනින් පල්ලෙහා පාරේ තමයි හරිත කන්දර යන්න තියෙන්නේ. මේ තියෙන හරිත කන්ද බෝඩ් එක. මේ පාරේ තව පොඩි දුරක් යන්න ඕන. ඇත්තටම මේක හරිත කන්ද කියන්නේ කොළ පාට ලෝකයක් තියෙන. හරිත පාරාදීසයක්. වටේම මාර ලස්සන view එකක් තියෙන්නේ. Bye. Parah ini kan. මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා පල්ලෙහාට පාරේ මේ පාරේ තමයි හරිත කන්දර යන පාර තියෙන්නේ. පාර පොඩ්ඩක් අමාරුයි. අමාරුවෙන් කොහොම හරි ආවා. උදේ ඉඳන් උදේ 9ට ගමන පටන් ගත්තේ. දැන් වෙලාව ඇවිල්ලා 6ටම කිට්ටුයි. එනම කිලෝමීටර් 200කට කිට්ටු වෙන්න දුරක් ආවා. කිලෝමීටර් 200කට එහා පැත්ත දුරක් ආවා. කොහොම හරි ඇවිල්ලා කොහොම හරි දැන් මෙතෙන්ට හරිතකන්ද කැම්පින් සයිට් එකට ආවා. අර පේන්නේ අර පැත්තෙන් හරිතකන්ද. අපි උදේට හයික් කරමු. දැන් අපි ටෙන්ට් එක ගහන්න ඕන. රෑ කෑම හදා ගන්න ඕන. මෙතන හොඳයි ප්ලේස් එක. ටෙන්ට් එක ගහලා හිඩ තියෙනවා මාර විදියට. වටේම ඉඩ තියෙනවා. ඇත්තටම මෙතන හරිතකන්ද කියන්නේ කොළ පාට පිරුණු පාරාදීසයක් තියෙන්නේ. අර පැත්තෙන් ලස්සනට සන්සෙට් එක එනවා. බලන්න මෙතන මාරම view එකක් තියෙන්නේ. මෙහි අපිට මෙහෙට හරිතකන්දට එන්න පුළුවන් පාරවල් දෙකක් තියෙනවා. බොගුවන්තලාවට ඇවිල්ලා බොගුවන්තලාවෙන් මග දාලා බයික් අපිට මේ කන්ද නැගලා අර වටෙන් එන්න පුළුවන් අර පැත්තෙන්. නැතුව අපිට එනවනම් අපි එන්න ඕන මුලින්ම බොගුවන්තලාව ටවුන් එකට ඇවිල්ලා ටවුන් අගරපතන පොලිසියට ගිහිල්ලා එතනින් පර්මිෂන් එක අරගෙන තමයි අපි යන්න ඕන. ඊට පස්සේ NLDB එකට මෙතන ෆාම් එකට එන්න ඕන. එතනින් අපි එතනිනුත් අවසර අරගෙන ටිකට් මේව කරගෙන ටිකට් එකක් බයික් එකට මමයි යාළුවයි බයික් එකයි 500ක් වගේ ගත්තා. සාමාන්‍යයෙන් බයික් එකට 100ක් වගේ ගන්නවා මං හිතන විදියට. මාරම ලස්සන view එකක් තියෙන්නේ. හර පැත්තෙන් සන්සෙට් එක එනවා. අපි දැන් ටෙන්ට් ගහන්න ඕන.
දැන් වටේම කරුවරයි මුකුත් පේන්නේ නැහැ. අද හොඳයි කාලගුණ තත්ත්වෙත් හොඳයි ඇත්තරම. වහින්නෙත් නැහැ. හොඳයි පොඩ්ඩක් හැබැයි අර කූඩැල්ල වගේ නම් ඉන්නවා. ඒක පොඩ්ඩක් තියෙනවනේ මෙහි හැමදාම. ඔන්න ඔහොමයි දැන් අපි ටෙන්ට් එක ගාලා ඉවරයි. රෙටි ඉවරයි. දැන් තියෙන්නේ කැම ටික හදා ගන්න විතරයි. ඔන්න අපේ දැන් සීලොම වැඩ ටික ඔක්කොම ටෙන්ට් ගහලා ඒ ඔක්කොම කරගෙන හරි. දැන් අපිට තියෙන්නේ රෑ කෑම එක හදා ගන්න. අපි රෑට හදන්නේ බිත්තර ඔම්ලට් එකක් දානවා. අපිට ලේසි පහසු විදියට අපි හදනවා තියනවා මැගි නූඩල්ස්. ඊට පස්සේ අපි එනවා බිත්තර ඔම්ලට් එකක් දා ගන්නවා. ඊට පස්සේ හද රෑට පොඩියට දවල්ට කාලා බඩ පිරලා ආවේ. ඒ වෙලිව සෙට් කරලා ගමුනේ. ඉතරේන හැදෙන ගමන් තියෙන්නේ අපි නූඩල්ස් කොක්ටි මේකත් හදලා ගමු. ඔයාලා අනිවාර්යෙන් කොහේ ගියත් වතුර අරන් යන්න. මොනවා නැතත් වතුර ඕන. මෙහෙත් වතුර තියෙනවා. හරිත ගන්දේ වතුර හැමදේම පහසුකම් තියෙනවා. ඒවට තමයි අපෙන් ටිකට් එකක් කඩන්නේ. ඒ වගේම හැමදේම තියෙනවා මේ. ඔයගොල්ලන්ට ඔන්න ඉතින් අපි රෑ කෑම හදාගත්තා. රෑ කෑම වලට තියෙනවා කොත්තු මේ තියෙනවා. ඊට පස්සේ මේවා තමයි තියෙන්නේ. ඉතින් අපි හදාගත්ත දේවල්. චූටි කිනි මැලේක ගහගත්ත පොඩ්ඩක් සීතලයි. පියන්න දැන් රෑ කෑම කන්න හදන්නේ. මාරම සීතලක් තියෙන්නේ. වෙලාව 9යි. දැන් ඇවිල්ලා සෙල්සියස් අංශක 19ක උෂ්ණත්වයක් තියෙන්නේ. මාරම සීතලක් තියෙන්නේ. එන්න එන්න ක්ලයිමේට් එක වෙනස් වෙනවා. රෑනකොට ඉන්නම් බැරි වෙනවා. අපි තාම මෙතන කැම්පින් නම් එන්න සුපිරිම ලොකේෂන් එකක් තමයි හරිතගන්ධ කියන්නේ. සෝලෝ ආවත් ප්‍රශ්නයක් නැහැ. ඕන විදියක කැම්ප් කරන්න පුළුවන්. මාරම නිදහසක් තියෙනවා. ඒ වගේම පරිසරයත් හොඳයි, වටපිටාවත් හොඳයි. මේක ඇවිල්ලා අමුතුම ෆීලිං එකක් තියෙන්නේ. ඇවිල්ලා බලන්න ඕන. ඇවිල්ලාම බලන්න ඕනේ මේකේ තියෙන රස. මෙතන ඇවිල්ලා කැම්ප් එකක් කරලා කැම ටිකක් වෙලා ඒ ගන්න ෆීලිං එක ගන්න බෑ වෙන කොහෙවත්. හොඳ දැන් ලංකාවේ රෙකමන්ඩ් කරන්න පුළුවන් සුපිරිම ප්ලේස් එකක් තමයි හරිතගන්ධ කියන්නේ. දැන් නම් එන්නම සීතල වැඩි වෙනවා. ඉන්නම් බෑ මෙතන එළියේ. දැන් ටෙන්ට් එකට යන්න වෙනවා අපිට. හෙට උදේ අපිට හයික් එක කරන්නත් තියෙන නිසා අපි දැන් උදේ පාට නිදා ගන්නත් ඕන. හෙට උදේ සන්රයිස් එක බලන්නත් තියෙනවා. එන්නම සීතල නම් වැඩි. යන්නේ යම්මෝ. එහෙනම් කාටත් good night. හෙට උදේ හම්බෙමු. ජය වේවා. Good morning. කොහොමද වටේ view එක දෙපාන්දර? අර පැත්තේ ලස්සනට හරිතගන්ධ පේනවා. කොළ පාට ලෝකයක් තියෙන්නේ. පිස්සු හැදෙනවා ඉතින්. බැලුවම 360ම කොළ පාට විතරයි. ඉස්සෙල්ලා අපි උදේට මොනවා හරි කාලා වොෂ් එකක් දාගෙන මොර්නින් එකේ තේ එකක් බීලා බලමු.
ඔන්න අපි උදේ කෑම වලට හදාගත්තා. පාන් තියෙනවා. ඊට පස්සේ ටී එකක් තියෙනවා. බ්‍රෙක්ෆාස්ට් එකත් එක්කම අපි ඉතින් කාලා බලමු. දැන් ඊට පස්සේ තියෙන්නේ ලස්සන view එකක් තියෙන එළිය මාරම ලස්සනයි. ඔන්න එහෙනම් අපි දැන් ඉඳපු තැනට ටෙන්ට් එකත් අස් කරලා ඔක්කොම සුද්ධ කරලා දැම්ම අපි ඉඳපු තැන. අපි දැන් යන්න හදන්නේ හරිතකන්ද හයික් එක කරන්න. අපි දැන් ඉන්නේ හරිතකන්ද හයික් එක කරන ගම. තව යන්න තියෙනවා අපිට ටික. අපි පටන් ගත්ත විතරයි තාම. මානම් මැදින් යන්න තියෙන්නේ. අපි දැන් හරිතකන්දේ භාගයක් දුර ආවා. අපිට අපේ කන්ද නගින්න තියෙන්නේ. අපි දැන් කන්දෙන් භාගයක්ම ඇවිල්ලා මෙතන කන්දෝඩ view එකක් තියෙනවා. මෙතන කැමති නම් කැම්ප් කරන්න පුළුවන්. මෙතන මාර ඉඩ කඩ ටිකක් තියෙනවා. පල්ලෙහා ඉඳ නැත්තම් මෙතෙන්ට ඇවිල්ලා මෙතන නිදහස් කැම්ප් කරන්න පුළුවන්. මෙතෙන්ට වාහනේ එන්න බෑ. මෙතෙන්ට පයින් ඇවිල්ලා මෙතන කැම්ප් කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරිතකන්ද කියන්නේ ඉතින් කැම්ප් කරන්න සුපිරිම ප්ලේස් එකක්. ආයි රෙකමන්ඩ් කරන්න පුළුවන්. මෙතන මාරම නිදහස් පරිසරයක් හොඳයි. මේ ගමේ ඉන්න මිනිස්සු හොඳයි. ඉතින් ප්‍රශ්නයක් නැතුව මේ දිගටම කැමති කෙනෙක්ට ඇවිල්ලා කැම්ප් කරලා යන්න පුළුවන්. අපි ඇවිල්ලා ඉන්නේ හරිතකන්ද උඩට. පොඩ්ඩයි තියෙන්නේ යන්නවට. දැන් නම් වැස්සකුත් එනවා. කන්ද උඩෙද්දි වැස්ස ඉන්නේ. බලමු මොන තත්ත්වෙට මුහුණ දෙන්න වෙයිද දන්නේ නැහැ. අපි දැන් හරිතකන්ද උඩට ආවා. වටේ view එක කොහොමද බලන්න. මීටර් 1800 ගාණක් උස කන්දක් උඩට අද. අහසත් කළු කරලා තියෙන්නේ. මීටර් 1800ක් උඩින් ඉන්නේ දැන් හරිතකන්දේ. අර පැත්තෙන් ෆාම් එක පේනවා ඉන්නේ LDB එකේ. ඊට පස්සේ අර පැත්තෙන් බොබවත්තලා ටවුන් එක පේනවා. ඔන්න එන්න ක්ලයිමේට් එක වෙනස් වෙනවා. වටේම මීදුමේ වැහෙනවා දැන්. බලන්න මාර view එකක් තියෙන්නේ. පල්ලෙහා ලොකු පාතාලයක් තියෙනවා මේ.
වටේ මිදුවේ වැහෙනවා දැන්. ඔන්න අපේ හරිත ගන්ධ හයිකින් එක ඉවරයි දැන්. අපි දැන් පල්ලෙහාට බහින ගමන් ඉන්නේ. එන්න එන්නත් ඇස්ස වැඩි වෙනවා. වටේම මේදුමේ වැහිලා. එන්න එන්න වැස්ස වැඩි වෙන්න වගේ පාටක් තියෙන්නේ. අපි දැන් ඉක්මනට පල්ලෙහාට බහිමු. එහෙනම් අපේ ඔන්න හරිත ගන්ධ කැම්පින් එකයි හයිකින් එකයි දෙකම ඉවරයි. වැස්ස නම් ටිකක් අඩු වුණා. අපි බලමු පල්ලෙහාට ගිහිල්ලා. යන්න තියෙන තව ගොඩක් දුර. ඔන්න අපි දැන් හරිත ගන්ධ හයික් එක ඉවර කළා. අපි දැන් කැම්පින් සයිට් එකට ආව පල්ලෙහා. කියන්න දෙයක් තියෙනවා. ඔයාලා දැන් මේ පාරවල් වල යනකොට මේ කට්ටිය ගිහිපු පාරවල් වලම යන්න. වෙන පාරවල් වල ගිහිල්ලා අතරමං එන්න එපා. මොකද මෙහි දිවියෝ ඉන්නවා. දැන් අදත් දිවියෙක් මේ අර වලක වැටලා ඉන්නවා කියලා මට අපිට දැන් වණ ජීවියෙක්ගෙන් හම්බුණා. එයාලා කිව්වා මේ දිවියෙක් වැටලා ඉන්නවා කියලා. මේ ඔයාලා මෙහි එනකොට පරිස්සමෙන් ඇවිල්ලා කැම්ප් කරලා යන්න. ඒ වගේම මේ කැම්පින් සයිට් එකේ තියෙන දැන් මම අපි දැක්ක දෙයක් තමයි මේ දවස් ටිකේම ඒ කියන්නේ ඇවිල්ලා තියෙන අය කිසිම මේ තමන් ගෙනාවු දේවල් කිසි දෙයක් අරගෙන ගිහිල්ලා නැහැ. ඒ තැන්වල මේ හැමම දාලා ගිහිල්ලා. දැන් අපි ටෙන්ට් එක ගහපු තැනට යනවා. අපි දැන් ටෙන්ට් එක ගහපු තැන එතන ඔක්කොම උදේ සුද්ධ කළා. ඔක්කොම අස් කරලා ගියේ. අපිට දැන් අපේ කුණු බෑග් එක අරන් අපිට දැන් තියෙන්නේ යන්න තියෙන්නේ. අපි දැන් ඊට පස්සේ මෙතනින් අපි දැන් මෙතන කැම්ප් කරා කියලා අනිවාර්යෙන් අපි ගිහිල්ලා ආගරපතන පොලිසියට ගිහිල්ලා අපි හරිත ගන්ධ කැම්ප් කරලා හයිකින් එක කරලා අපි පරිස්සමට ඇවිල්ලා මේ අපි මෙනි සිටින්න ඕන අනිවාර්යෙන්ම. ඒ ටික කරලා අපි ඊට පස්සේ අපි දැන් යන්න හිතන් ඉන්නේ පට්ටිපොළ. පට්ටිපොළෙන් සුමිත් ලෙවල් ඊට පස්සේ හෝටන් තැන්න මහා ලෝකාන්තය කුඩා ලෝකාන්තය ඊට පස්සේ ඔහිය ගුප්ත පාරවල් මැදින් ඒලියන් රොක් ඊට පස්සේ අඩවේරිය වතුයාය ඊට පස්සේ යකාගේ පඩිපෙළ වැලිවංගුව අතරේ අපි කැම්ප් කරන් හිතන් ඉන්නේ වැලිවංගුවේ. එහෙනම් හරිත ගන්ධ අපේ vlog එක ඉවරයි. අපි හම්බෙමු වැලිවංගුව vlog එකෙන් හම්බෙමු part 2 එකෙන්. හරිම මහන්සි දැන් අද පැය දෙකක් ගියෙත් නෑ. ඉක්මනට ආවා. දැන් මෙතන කුණු ටික අරගෙන අපි අස් කරලා යමුනේ. කුණු බෑග් එක අරගෙන. එහෙනම් හරිත ගන්ධ කැම්පින් එක ඉවරයි. වැලිවංගුව කැම්පින් එකෙන් හම්බුණු vlog දෙකෙන්. goodbye.